කවුද ඥාති? ඈ? යක්ෂයෙක් නේද? ඈ? යක්ෂයෙක් නේද? ඔය යක්ෂයෙක් නේද ඇඟට ඉන්නේ? ඈ? ඇවිලිනි යක්ෂයෙක් නේද? කතා කරලා කියන්න. ඇඟට ඇවිලිනි යක්ෂයෙක් නේද? ඔව්. එතකොට ඇයි මේ යක්ෂයා ආවේ මේ දරුවට? ඇයි මේ ආවේ? දුක් විඳිනවා. කොහේ ඉඳන්ද දුක් විඳින්නේ? දැන් ඔය යක්ෂයෙක්ද? ඔය ඉඳන්ගේ ඉන්නේ යක්ෂයෙක්ද? ඔව්. කියන්න ඇත්ත කියන්න ඕන. ඇත්ත කියන්න ඕන නැත්නම් ඒවල් පර ගහනවා. මොකද කියන්නේ? ඇත්ත කියනවද කුටි කන? ඈ? මිනිබිරි. ඔයාගේ මිනිබිරි. එතකොට අම්මගේ නම මොකද්ද? දැන් ඔය ඇඟේ ඉන්න ඥාතියගේ නම මොකද්ද? ආරුමුගම්. එතකොට ඇයි මේ ආවේ? යක්ෂයෙක් වෙලා ඇයි මේ දරුවගේ ඇඟට ආවේ? ඈ? යක්ෂයෙක් වෙලායි මේ දරුවන්ට අගට පරිගණ්ඩ. පරිගණ්ඩද පීඩ වෙන්නද? මොකද කරන්නේ? යක්ෂුන්ට බෑනේ පීඩ වෙන්න. මොකද කරන්නේ? ඈ? යන්න බනවා. ඈ? යනවද? යනවද? යන්න වෙනම යනවද? මොකද ගඩ ගන්න ළම ගඩ කොටොට කතා කරමන්න. යන්න වෙනම යනවද? යන්න වෙනම යනවද? භද්‍රකායම දැඩි මුණ්ඩ දේවතන මේ තැනම දඬුවම් කරනවා පුතේ. යන්න වෙනම යනවා. මොනවද ඕන යන්න? මොනවද යන්න ඕන? පින් ඕන. පින් විතරක් ඇද්ද? මොනවද කරන්න ඕන පින්? මොන දානයක්ද? උපාසක දානයක්, පරිකර දානයක්, අටපිරිකර පූජාවක්. මොකද්ද දානේ? අහිංසක මිනිස්සුන්ට දානයක්. කොහමද ඕනේ? උපාසක දානයක. ඒක දුන්නාම ගියේ නැත්තම් මොකද කරන්නේ? බොරු කිව්වොත්? බොරු කිව්වොත් ගානවා. බෝතල දාලා ඉර කරනවා. බොරු කියන්නේ යනවා. යනවද? භද්‍රකාලියම සත්තයි. ඉතින් මේ දරුවට පවුල් කඩ දෙන්නේ නැද්ද? ඈ? අයිනේ ආවේ මුත්තු සාමිගේ. නම පිරිමි කෙනෙක්ද? අයි ආවේ. ආයෙම යන්න ඕන මේ දරුවන්ට සතුටින් ඉන්න ඕන. තරුණාද? ගිහි තිබ්බ නැත්තම්? යනවා. මේ දරුවන්ට දැන් දාණය දෙන්න වත්කමක් නැහැ. මොකද කරන්නේ? එයාලට දෙන්න පුළුවන්. ඔයා දන්නවද? අයිනෙන් කොහමද මුදලාලි කෙනෙක් කෑස් තියනවද? ඈ? මොනවද තියෙන චෙක් දනවද? වැඩි කියනවනේ දන්නවා කියලා තියනවනේ. ඈ? කොහමද දෙන්නේ දාන්නේ? අම්මට දිරි වෙනවද? මුතු සාමි දාන්න දේවල් බලන්න. අම්මට දිරිවන්නේ. ඈ? මුතු සාමි දාන්න දේවල් බලන්නකෝ. ඒ අම්මනේ අම්බ කරන්නේ මේ දරුවන්ට උපාසක දාන දෙන්න නෙමෙයි. තව කොච්චර වැඩ තියෙනවද පුතේ? පුතනවා කියනවද? ඈ? මෙයාගේ නැන්ද අම්මා. නැටින් දැන් කුස්ටි විදිනවනේ. එතකොට මුතු සාමි දාන දුන්නාම ආයෙ මේට එන්න ඕන. තේරුණාද? යනවා කියලා සත්ත කරාගෙන තමයි ආයෙ මේ ඇඟවලට එන්න බෑ. තේරුණාද? පින් අරගෙන කොහෙද යන්නේ? පින් අරගෙන කොහෙද යන්නේ? යන තන ඕන. පින් අරගෙන කොහෙද යන්නේ? ඇත්ත කතා කරන්න මුත්තු සාමි. ඇත්ත කතා කරන්න. පින් අරගෙන කොහෙද යන්නේ? පින් අරගෙන කොහෙද යන්නේ? මොනව? පද්දකාලි අම්මා. ෆැමිලි බෑ. පින් අරගෙන කොහෙද යන්නේ? යන තැන කියන්න ඕන.
මාලිගාවට මුතු සාමි ඉන්නකම් පින් කරලා නේ දරුවන්ට උපාසක දාන දීලා පින් දෙන්න කියනවා. නම මතක තියාගෙන මෙයාලගෙන් ආගෙන මුල්ලකුරුත් එක නම කියලා පන්සලට ගිහිල්ලා ආමුදුරුවන්ට පිළිකර දීලා දානයක් දීලා එනම ඒ දානම ඒ සම්පූර්ණ දානම වෙන කිසි කෙනෙකුට පින් දෙන්න එපා පුතේ. මේ මුතු සාමයට විතර පින් දෙන්න. තේරුණාද? නම ලියලා. විවාහ ජීවිත සාර්ථක කරගන්න ඕන මේ මල යක්ෂය වයින් කරන්න වණුව පුතා. තේරුණාද? තේරුණාද? තනම උඹට ඒටි අනම් පුතා යක්ෂය අයින්ව කියලා දුන්නේ නැද්ද? ඈ? ඔයාලා දැන් ඒටි අනේ පුතේ. රන් වෙනවනේ. හරි. අපි දාන දෙනවා. දැන් යන්න පුළුවන්. දැන් දරුවාට පාඩුවේ ඉඳ දෙන්න. දාන දෙනවා කියලා පොරොන්දුවයි. දැන් කවද දාන දෙන්නද ඕන කියලා එහෙම දිනයක් නැහනේ. තවරුබන්ට සල්ලි තියෙනවා නම් හොඳයි. අපිට තුට ඉන්න ගන්න බැරි වේද පුතා දවල් අදා ගන්න. නේද? අපිට තුට ඉන්න ගන්න බැරි වේද මේ වල අදා ගන්න. ඇයි? පොතවත් මොකද අකනේ මේ ගඳ කෙනමා. ළම පුතේ ගන්න. අල්ලගන්න දමලයි. අනේ මොන චුට්ටක් වතුර ටිකක් ගන්න. ඇයි? වතුර ටික. වතුර යන්න. ಇವತ್ತು ಕೂಡ ಬಡಿಬೇಕಲ್ಲ ಮಾಮ ಸಂಬತ್ ಕಾರ್ಯ